දියවැඩියාව තියෙන කෙනෙකුට පළතුරු කන්න හොඳයිද? මොන වගේ පළතුරුද කන්න හොඳ? මේ ගැන දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. වීඩියෝ එක බලන ගමන් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ subscribe button එක මතකතුව click කරගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. අයිබෝන්. මම ඩොක්ටර් කසුන්. මම අද මේ වීඩියෝ එකකින් දියවැඩියා රෝගීන්ට හිතකර පළතුරු වර්ග 7ක් ගැන කතා කරනවා. ඒ වගේම රුධිරයේ සීනි මට්ටමට බලපෑමක් වෙන්නේ නැතුව පළතුරු ආහාර වලට එකතු කරගන්නේ කොහොමද කියලා කතා කරනවා. මේ ගැන හැමදේම දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි මුලින්ම බලමු දියවැඩියා රෝගියෙකුට හිතකර මොන වගේ පළතුරුද කියලා. අඩු ග්ලයිසීමික් අගයක් පවතින තන්තු බහුල පළතුරු වර්ග තමයි දියවැඩියා රෝගියෙකුට වඩාත් සුදුසු වෙන්නේ. ඒ වගේම විටමින්, ಖನಿಜ ලවණ, ප්‍රතිඔක්සිකාරක අඩංගු පළතුරු වර්ග වඩාත් සුදුසුයි. අපි දැන් බලමු මේ ලක්ෂණ තියෙන අපිට වෙළඳ පොලේ සුලභව හොයාගන්න තියෙන පළතුරු මොනවද කියලා. ඊර කියන්නේ වෙළඳ පොලේ පහසුවෙන් හොයාගන්න තියෙන දියවැඩියා රෝගීන්ට වඩාත් හිතකර පළතුරක්. පේරවල තන්තු බහුලව පවතිනවා. ඒ වගේම ශරීරයට අවශ්‍ය විටමින් වර්ග, ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වෙනවා. පේරවල අඩංගු තන්තු මගින් ආහාර මාර්ගයේ සීනි ශරීරයට අවශෝෂණය කර ගැනීම අඩු කරනවා. මේ නිසා රුධිරයේ සීනි මට්ටම නියමිත පරාසයේ පවත්වාගෙන යාම පහසු වෙනවා. දියවැඩියා රෝගියෙකුට එක්වරකට මධ්‍යම ප්‍රමාණයේ පේර ගෙඩියක් ආහාර වලට එකතු කරගන්න පුළුවන්. ගස්ලබු කියන්නේ දියවැඩියා රෝගීන්ට හිතකර පළතුරක්. නමුත් ගොඩක්ම ඉදුණු නැති සාමාන්‍ය ප්‍රමාණයට ඉදුණු ගෙඩි තෝරගන්න. ගස්ලබු වලත් තන්තු, විටමින් A, C බහුලව අන්තර්ගත වෙනවා. ඒ වගේම මේවායේ අඩු ග්ලයිසීමික් අගයක් පවතිනවා. එක් වේලකට සාමාන්‍ය ගස්ලබු ගෙඩියකින් 4න් 1ක ප්‍රමාණයක් ආහාරයට ගන්න පුළුවන්. තුන්වෙනි පළතුර තමයි දිවුල්. මේවායේ තන්තු සහ වැදගත් ශාකමය පෝෂක රැසක් අන්තර්ගත වෙනවා. දිවුල් වල පැණි රසක් තිබුණත් ඒකේ අන්තර්ගත තන්තු නිසා ශරීරයට අවශෝෂණය කරගන්න සීනි ප්‍රමාණය අඩු කරනවා. නමුත් මතක තියාගන්න දිවුල් ආහාරයට ගන්නකොට අමතර සීනි එකතු කරගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයේ දිවුල් ගෙඩියකින් භාගයක් දියවැඩියා රෝගියෙකුට දෙන්න පුළුවන්. හතරවෙනි පළතුර තමයි දොඩම්. දොඩම් වල විටමින් C, තන්තු බහුලව අන්තර්ගත වෙනවා. මේවා ආහාර මාර්ගයෙන් සීනි අවශෝෂණය කර ගැනීම අඩු කරනවා. දොඩම් ගෙඩිය ලෙලි ගහලා පික් විදියට ආහාරයට ගන්න පුළුවන්. දියවැඩියා රෝගියෙකුට සම්පූර්ණ දොඩම් ගෙඩියක් ආහාරයට දෙන්න පුළුවන්. නමුත් කිසිම වෙලාවක දොඩම් යූෂ පානයට දෙන්න එපා. සෙනි පළතුර තමයි අලිගැට පේර. මේවායේ බොහොම අඩු සීනි ප්‍රමාණයක් අන්තර්ගත වෙන්නේ. අලිගැට පේරවල හිතකර මේදේ සහ තන්තු බහුලව අන්තර්ගත වෙනවා. දියවැඩියාව පවතින කෙනෙකුට සාමාන්‍ය ප්‍රමාණයේ අලිගැට පේර ගෙඩියක් ආහාරයට දෙන්න පුළුවන්. කිසිම වෙලාවක අමතර සීනි එකතු කරන්න එපා. ස්ට්‍රෝබෙරි කියන්නේ දියවැඩියා රෝගීන්ට ලබා දෙන්න පුළුවන් පළතුරක්. මේවායේ අඩු සීනි ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඒ වගේම ශරීරයට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරකව බහුලව අන්තර්ගත වෙන පළතුරක්. හත්වෙනි පළතුර තමයි ඇපල්. මේවා ලංකාවේ වගා නොකෙරුවත් ලංකාවේ වෙළඳ පොලේ සුලභව තියෙනවා. ඇපල් ආහාරයට ගන්නකොට ඒකේ තියෙන පොත්ත ඉවත් කරන්න එපා. පොත්තේ තියෙන තන්තු ආහාර මාර්ගයේ සීනි අවශෝෂණය කර ගැනීම අඩු කරනවා. ඊට අමතරව අඹ, විද්දී, අන්නාසි, වරක වගේ පළතුරු ආහාරයට ගන්නව නම් බොහොම සුළු ප්‍රමාණයක් ආහාරයට එකතු කරගන්න. මොකද මේ කියපු පළතුරු වල මම මුලින් කියපු පළතුරු වර්ග 7ට වඩා වැඩි සීනි ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ලංකාවේ බොහෝ දෙනෙක් සිදු කරන වැරැද්දක් තමයි පළතුරු යුෂ පානයට පුරුදු වීම. පළතුරු යුෂ හදනකොට ඒ පළතුරු වල අන්තර්ගත බොහොමයක් තන්තු ඉවත් වෙනවා. මේ නිසා පළතුරු යුෂ පානය කරනකොට ඒ පළතුරු වල අන්තර්ගත සීනි පහසුවෙන් ශරීරයට අවශෝෂණය වෙලා රුධිරයේ සීනි මට්ටම වැඩි කරනවා. ඔයත් දියවැඩියා රෝගියෙක් නම් පළතුරු ආහාරයට ගන්නකොට මේ කියපු කරුණු ගැන සැලකිලිමත් වුණොත් ඔයාගේ රුධිරයේ සීනි මට්ටම නිරෝගී පරාසය තුල පහසුවෙන් පාලනය කරගන්න පුළුවන්. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ YouTube channel එකත් subscribe කරගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. එනම් මේ වගේ වටිනා වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.